මහේන්ගේ ගොයිනවේ ඩ්‍රෙස් එකක් කරේ මම. ඉතින් මහේන් කාපු කට්ට මමත් කාලා තියෙනවා සහ මං කාපු කට්ට මහේන් දන්නවා. මගේ ජීවිතේ හම්බෙච්ච කූලස්ම බ්‍රයිට් තමයි නවෝ කියන්නේ. ඇඳුම දැන් මං එනකොට තමයි අරගෙන ආවේ. තාම පාට විතරයි ආයේ දැක්කේ. මම ගුවන් යානා තාක්ෂණ ශිල්පියෙක් වවා දන්නවා. මම මේ ශිල්පෙට තියෙන ආසාවෙන් තමයි මේකට සම්බන්ධ වුනේ. අපේ රටේ දේවල් ඒ ලෝකෙට අරන් ගියාම අපිට ඒගොල්ලන්ගේ දේවල් මැජික් වගේ. ෆැෂන් ඩිසයිනින් කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම it's all about creativity. ඉතින් නවෝදිගේ මහේන්ගේ මේ ආදරණීය දවස හැඩ කරන්න ආපු තවත් ආදරණීයෙක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. කනිෂ්ක සංගබෝඩයස්. කනිෂ්ක කොහොමද? මොකද වෙන්නේ මේ දවස්වල? ඉන්නවා මේ දවස්වල ඉතින් වැඩ ටික කරගෙන පාඩුවේ ඉන්නවා. නවෝදිගේ මහේන් කියන්නේ මගේ හොඳම යාළුවෙක්. ඒ කියන්නේ මායි මහේනුයි සමකාලීනව. ඉතාමත්ම සතුටෙන් සහ ආදරෙන් මෙතන සම්බන්ධ වුණේ. මහේන්ගේ ගොයිනවේ ඩ්‍රෙස් එකක් කරේ මම. ඉතින් අද ඔයගොල්ලන්ට ඒකත් බලන්න පුළුවන්. මහේන මායි ෆීල් එකට අපි ආවේ මම හිතන්නේ එකට වගේ. ඒ කියන්නේ මහේන් කාපු කට්ට මමත් කාලා තියෙනවා සහ මං කාපු කට්ට මහේන් දන්නවා. ඉතින් ඒක අද ඒ අපි දෙන්නගේ ආපු ගමන සෙලිබ්‍රේට් කරනවා වගේ ෆීලිං එකක් තමයි අද මෙතනට ආවම දැනෙන්නේ. අද මහේන් මේ ඉන්න තැන ගැන මට ගොඩක් ආඩම්බරයි සහ ඒ ආපු ගමන් මග ගැන දන්න කෙනෙක් විදිහට මම හදවතින්ම මහේන් ගොඩක් ආදරෙන් සුබ පතනවා. ඉතින් කනිෂ්ක ඉන්ටර්නැෂනලි ඩිසයිනර් කම්පිටිෂන් එකකට ගිහිල්ලා ආවා. ඒක ගැනත් මම මුලින්ම දැනගන්න කැමතියි. ඒක ෂෝ එකක් ලංකාවෙන් ඩිසයිනර්ස්ලා 4 දිනක් ගියා මාත් එක්ක. ඉතින් ඒක ලංකාවේ ප්ලැට්ෆෝම් එක ලංකාවේ කල්චර් එක ලංකාවේ බ්‍රයිඩල් ලංකාවේ ෆැෂන් ලෝකෙට අරන් ගියපු අවස්ථාවක්. ඉතින් ඇත්තටම මේ මට ගොඩාක් හොඳ ප්‍රතිචාර හම්බුණා ලංකාවෙන් සහ ඒගොල්ලන්ගෙන්. ඉතින් ඒ වැඩේ හරිම ලස්සනට ගියා. ඉතින් ඒකට සම්බන්ධ වුණේ බොහොම හම්බෙන්. නදිකක්ව මතක් කරනෝනේ එයා තමයි මේ chance එක අරන් දුන්නේ මට. එතකොට ඒ වෙලාවේ අපේ රටේ දේවල් ඒ ලෝකෙට අරන් ගියාම අපිට ඒගොල්ලන්ගේ දේවල් මැජික් වගේ බොරු කියන්නේ ඕනේ නැහැ. ඒ කියන්නේ ඒක මේ ප්‍රොඩක්ෂන්ස් ඒ දේවල් ඒ මොඩල්ස්ලා ඒක ඒගොල්ලන්ගේ ඩිසයිනර්ස්ලා ඒගොල්ලන් අතර ඇත්තටම ලංකාව වගේ පොඩි රටකින් නියෝජනය කරලා ගියපුව මට දැනුනේ නිකන් මම වෙනම ලෝකෙක ඉන්නවා වගේ. නමුත් මට ඒගොල්ලන්ගේ දේවල් දැකලා මැජික් වුණා වගේම ඒගොල්ලන්ට අපේ කල්චරල් දේවල් අපේ ඩාන්ස් මූව්මන්ට්ස් අපේ කැන්ඩියන් අයිටම්ස් එතකොට ඒ ජුවලරීස් ඒ තැලිපිලි ආකාර ඒව දැක්කට පස්සේ ඒගොල්ලන්ට පුදුමයි. ඉතින් මම හිතන්නේ අපි හොඳ බැටල් එකක් දීලා ආව ලංකාව නියෝජනය කරලා. හරි ආඩම්බර. ඒ වගේම කනිෂ්ක දැන් මෝස්ටර් නිර්මාණකරණය ලංකාවේ දැන් ගොඩාක් කොමන් නවකයන්ට. ඔයාට දැන් අවුරුදු 10ක විතර එක්ස්පීරියන්ස් තියෙනවා. මොකක්ද දෙන්න තියෙන අවවාදය සහ මොනවාද ඔයාට ඇඩ්වයිස් එකක් විදිහට දෙන්න තියෙනවා නම් මොකක්ද නවකයන්ට දෙන්න තියෙන්නේ? එහෙමයි මම දන්නේ නැහැ මම ඒක කියන එක හරිද කියලා. සමහරක් කෙනෙක් මාත් එක්ක එකක නොවෙන්න පුළුවන්. ෆැෂන් ඩිසයිනින් කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම it's all about creativity. ඒ කියන්නේ ඔයාලට ක්‍රියේටිව් දෙයක් කරන්න ක්‍රියේටිවිටි එක තියෙනවා නම් සහ ඒ දේ පෙන්වන්න ලෝකෙට. ඒ කියන්නේ වෙනස් දෙයක් කරන්න වෙනස් විදිහට දකින්න ඒ අවශ්‍ය කරන ක්‍රියේටිවිටි එක ඔබසතෝ තියෙනවා නම් සහ ඒ දේ ලෝකෙට පෙන්වන්න. එහෙම නැත්නම් මේක ඇඳගෙන යන්න. එහෙම නැත්නම් තව කෙනෙක්ට ඒක අඳන්න කොන්ෆිඩන්ට් එක තියෙනවා නම් ඔබට ඒක තමයි මූලිකම අවශ්‍යතාවය ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙනවා. ඉතින් සමහරක් කට්ටිය මේක තේරුම් ගන්නේ නැහැ මොකද්ද මේක කියන්නේ කියලා. ඉතින් සමහරක් අය හිතනවා පොතපතේම දැනුමයි විතරයි අවශ්‍ය කියලා. ඉතින් ඩිග්‍රී එකක් ගත්ත පළියට එහෙම නැත්නම් චිත්‍ර අඳින්න පුළුවන් වෙච්ච පළියට ඩිසයිනර් කෙනෙක් වෙන්න බෑ. ඉතින් මෙහෙමයි මේක මේ අරක විතරක් ඇති කියලා නෙමෙයි මම කියන්නේ. අධ්‍යාපනය ඔබ සර්ව සම්පූර්ණ කරනවා. නමුත් අර ඒ ක්‍රියේටිවිටි එක සහ ඒ ආත්ම විශ්වාසය තමයි සතුව තියෙනවා නම් තමයි මේ වගේ ක්ෂේත්‍රෙට එන්න ඕනේ. මම හිතන්නේ එන්න කෙනෙක්ට උනත් කියන්න තියෙන්නේ හැම වෙලේම අර ඒ ක්‍රියේටිවිටි එකේ දේත් එක්ක තියෙනවා නම් කිසිම වෙලාවක දෙපාරක් හිතන්න එපා මේ ක්ෂේත්‍රෙට එන්න. මේක හරිම ලස්සන ක්ෂේත්‍රයක්. කෙනෙක්ව ලස්සන කරලා කෙනෙක්ගේ ලස්සන දැකලා අපි සල්ලි හම්බ කරලා ඒ කියන්නේ අපි හැමදාම සතුටෙන් ඉන්නේ. ඒ කියන්නේ ලස්සන දෙයක් හදලා ඒකට හම්බ වෙන කමෙන්ට්ස් බලලා එහෙම නැත්නම් කෙනෙක්ව සතුටු කරලා දැන් මේ හැමදේමත් එක්ක අපි ගොඩක්ම තෘප්තිමත් රස්සාවක් මේක. ඉතින් එන කෙනෙක්ට ඉතාමත් ආදරෙන් ආරාධනා කරනවා එන්න ක්ෂේත්‍රෙට කියලා. නමුත් අර මං කිව්ව දේ පොඩි දේ ඔළුවේ තියාගෙන තමයි එන්න ඕනේ. කනිෂ්ක එතකොට නවෝදිගේ ගෝයින් අවේ එක කරේ ඔයා කිව්වා. ඒකේ ඔයා කරපු විශේෂත්වය මොකක්ද කියලා අපි දැනගන්න කැමතියි. මං හිතන්නේ මගේ ජීවිතේ හම්බෙච්ච කූලස්ම බ්‍රයිට් තමයි නවෝ කියන්නේ. නවෝ මට හම් වෙන්නේ මගේ ෂොප් එක රෙනොවේට් කරලා මාරු කරනවා. ඇත්තටම මේ පෙබරවාරි මාසේ පළවෙනිදා මගේ කලින් ෂෝරූම් එක රෙනොවේට් කරලා දැන් අලුත් තැනකට මාරු කරලා තියෙන්නේ. ඉතින් මං ඒ සතියේ ගොඩක් බිසි වුණා. මේ මං ඒකේ ඕපනින් එකත් ඔයගොල්ලන්ට කියන්නම්. මේ ඉතින් ඒ දවස් ටිකේ මට හම්බෙන්න බැරි වෙච්ච නිසා ඔයගොල්ලෝ විශ්වාස කරනවද දන්නේ නැහැ බ්‍රයිට් නවෝ මාව කොච්චර විශ්වාස කරනවද කියලා. ඊයේ රෑ 6ට විතර ෆිටෝන් එකකට ආවා. ඇඳුම දැන් මං එනකොට තමයි අරගෙන ආවේ. තාම පාට විතරයි ආයේ දැක්කේ. ආයේ කිසිම දෙයක් නැහැ. මට කෝ එනකොට අරන් එන්න ගවුම දැන් තමයි යා ෆුල් ෆිනිෂ් වෙච්ච ගවුම දකින්නේ. තාම දැකලා නැහැ. සාමාන්‍ය කනිෂ්ක වැඩක් කරොත් ඉතින් quality of work කියන එක උපරිමයට තියෙනවා. ඉතින් බයක් වෙන්න දෙයක් නැහැ නේ. ඔයාට එන ක්ලයන්ට්ස්ලාට උනත් දෙන්න පුළුවන් රෙකමෙන්ඩේෂන් එක මම පෞද්ගලිකව දන්නවා. ඉතින් කනිෂ්ක ඔයා දැන් ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරනවා. ඔයා සෑහෙන ශේෂ්ත්‍රයේ උඩට ගිහිල්ලා තියෙනවා. ඉතින් මොනවද ඔයාගේ ෆියුචර් ප්ලෑන්ස්? මගේ ෆියුචර් ප්ලෑන්ස් අතර මහා ලොකු දේවල් නැහැ. මගේ ශේෂ්ත්‍රය වෙනුවෙන් මම දේවල් කරලා මම ගුවන් යානා තාක්ෂණ ශිල්පියෙක් වවා දන්නවා. මම මේ ශේෂ්ත්‍රයට තියෙන ආසාවෙන් තමයි මේකට සම්බන්ධ වුනේ. ඉතින් මම මේ කරන හැම දෙයකම මේ යන හැම ඉවෙන්ට් එකකම මේ හැදෙන වොයිස් කට් එකෙන් පවා මම මගේ ජීවිතේ තෘප්තිමත් වෙනවා. දවසින් දවස. ඉතින් මගේ තෘප්තිමත් භාවය රඳා පවතින්නේ මේ ශේෂ්ත්‍රය මත සහ මගේ මේ රස්සාව මත.
ඉතින් මම මේකට ගොඩක් ආදරෙන් පුළුවන් තරම් මේ විදිහටම ඉස්සරහට යන්න තමයි එකම බලාපොරොත්තුව. ඉතින් ගනිෂ්ක මන් දැකපු මේ ශේත්‍රයේ නිහතමානී චරිතයක් සුබ පතනවා හැම දෙයකටම ජය වේවා. thank you අපිත් එක්ක එකතු වුණාට. Thank you.